ඔයාලා හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් සුබ දවසක් වේවා සීලුම දෙනාට. ඉතින් ඔන්න 2026 8 වෙනි මාසයේ 3 වෙනිදා ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇදහැරුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් විවිධ බලපෑම් එල්ල වුණා. ඉතින් මේ මහනුවර හල්ඔලුව පාර කටුගස්තොට ගැටඹේ අතර තියෙන හල්ඔලුව පාරේ ගත්ත වීඩියෝ කීපයක්. ඉතින් පෙරදින යකාපාලම ඒ වගේම යට වුණු තැන් කිහිපයක් ගන්නවරු කෘෂිකර්මයට වෙලා තියෙනවා. ඉතින් ඒ යටවුණු තැන් කිහිපයක් මගේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට ඒ ලින්ක් එක හරහා ඇවිල්ලා බලා ගන්න පුළුවන්. නැත්නම් මගේ channel එකෙන් බලා ගන්නත් පුළුවන්. channel එකට ආවොත් කෙලින්ම ඩිලීට් බලා ගන්න පුළුවන් වීඩියෝ එක. යකාපාලමේ තත්ත්වය ඔක්කොම තියෙනවා. ඉතින් හරිම කනගාටුයි. නැවත වරක් ඔන්න දිට්ටා වගේම තමයි. ඉතින් මේකත් අර යකාපාලම හදන්න ගෙනාපු මැෂින් ඔක්කොම ගහගෙන ගියා. ඉතින් තරුණියක් පැනලා තියෙනවා ගම්පලින්. තරුණියක් හරියටම තොරතුරු දන්නේ නැහැ. නමුත් කඟට මේ සැඩපාරත් එක්ක පැන්නා කියලා ආරංචියක් ආවා. ඒ වගේම තමයි ඉතින් ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න බැලුවොත් යම් දෙයක් වීඩියෝ එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. මොන වගේ තත්ත්වයක්ද ඊයේ නූරාවට තිබ්බේ කියලා. ඉතින් ගැටපි පන්සල ඔක්කොම ෆුල් වීඩියෝ එකක් තියෙනවා. අනිවාර්යෙන් බලන්න හැමෝටම ආරාධනා කරනවා. එනම් සුබ දවසක්.